Hi everyone, welcome to our Lakshara Sri Lanka YouTube channel. ඔන්න ඉතින් ලංකාවේ ලස්සනම ගයක් පෙන්නනවා නම් ලක්ෂර ශ්‍රී ලංකාවේ හන්සි තමයි නේද? අදත් අපි ආව හරිම ලස්සනට නිමා වෙච්ච හොඳ ගුණත්වයෙන් යුතුව කන්ස්ට්‍රක්ට් කරපු ලස්සනට ඉන්ටීරියර් ඩිසයින් කරපු මුළු ගේම සම්පූර්ණයෙන් ෆර්නිෂ් කරලා තියෙන හරිම ලස්සන සුපර් ලක්ෂරි නිවසක් බලන්න. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ පානදුර නගරයට. පානදුර තියෙන අපි ඒ කතා කරපු ලස්සන ගෙදර තමයි ඔයාලා මෙන්න මේ දකින්නේ. ලක්ෂර ශ්‍රී ලංකා වීඩියෝස් බලන ඔයාලට හරිම හුරු පුරුදු නමක් තමයි MN Homes කියලා කියන්නේ. ඉතින් MN Group එකේ එයාලගේ MN Homes එකෙන් තමයි මෙන්න මේ ලස්සන නිවස පානදුර නගරයේ හදලා තියෙන්නේ. ඉතින් ඔයාලත් කැමති නම් ඔයාලගේ සිහින නිවන හදාගන්න ඔන්න ඔයාලට පුළුවන් MN Homes ආයතනය සම්බන්ධ කරගන්න. ඉතින් වැඩි විස්තර අපි එනං ගේ ඇතුළට ගිහිල්ලාම කතා කරමු නේද? යා. ඔයගලන්ට මෙතනත් බලා ගන්න පුළුවන් MN ආයතනය විසින් තමයි මේ නිවස ලස්සනට හදලා තියෙන්නේ. මේ නිවසේ විශේෂත්වය තමයි මෙතන තියෙන පර්චස් 9.5යි. හැබැයි ඔයාලට මේ නිවස මේ එළියේ මේ හැම දෙයක්ම දැක්කොත් ඔයාලට තේරෙයි මේ පොඩි ඉඩකඩ හොඳට පාවිච්චි කරලා තමයි ඒ කියන්නේ අත්‍යවශ්‍ය හැම දෙයක්ම දාලා තමයි මේ ගෙදර ලස්සනට හදලා තියෙන්නේ. අපි මේ පැත්තෙම පටන් ගමුකෝ. ඔන්න මෙන්න මේ සයිඩ් එකෙන් ඔයගලන්ට තියෙනවා මේ වගේ ලස්සන පූල් එකක්. ඉතින් මෙතනින් පටන් අරගෙන නිවසේ අනිත් පැත්තේ කෙරවලට යනකම්ම ඔයගලන්ට මෙන්න මේ පූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ගෙදර කිසිම බ්ලයින්ඩ් ඩෝර් එකක් නැතුව තමයි මේ ලස්සන නිවස ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ගෙදර සයිඩ් එලිවේෂන් එක ඔයගලන්ට මෙන්න මේ විදිහට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඔයගලන්ට මල් පැල තියලා මේ වගේ ලස්සන පුංචි ස්ටෙප්ස් දාලා ඔයගලන්ට මේ ගාඩන් ස්පේස් එකත් ලස්සනට ලෑන්ඩ්ස්කේප් කරලා තියෙනවා. මේ පැත්තේ ඔයගලන්ට ටර්නින් සර්කල් එකක් තියෙනවා. ඔයගලන්ට එහා පැත්තෙන් පුළුවන් ගෙදර පාකින් ස්පේස් එකකට යන්න. එහෙම නැත්නම් ඔයගලන්ට වාහනේ පාක් කරලා මේ විදිහට ගෙදර ඇතුළට එන්නත් පුළුවන්. හරි. පේනවාද? හරිම ලස්සනට ඩිසයින් වෙච්ච හරිම ෂෝක් ෆිනිෂ් එකක් තියෙන ඔයගලන්ට හොඳ මේන් ඩෝ එකක් තියෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම තේක්ක දැවෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. ඔයගලන්ට පේනවාද? හොඳ බොක්ස් ෆ්‍රේම් එකක් තියෙනවා. හොඳ පළලක් ඇතුව හොඳ උසක් ඇතුව මං කලින් කිව්වා වගේ හොඳ නිමාවක් ඇතුව තමයි මෙන්න මේ මේන් ඩෝ එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඒත් එක්කම ඔයගලන්ට මේ වගේ ගෙදර ඉස්සරහම මේ වගේ ෆිට් ග්ලාස් තියෙනවා. ඉතින් නිවසේ උඩට වෙනකම් ඔයගලන්ට තියෙන හින්දා හොඳට නිවස ඇතුළට එළිය ලැබෙන විදිහට තමයි මේ ගෙදර ලස්සනට ඩිසයින් වෙලා තියෙන්නේ. එහෙමනම් ගේ ඇතුලේ බලන්න ගොඩක් දේවල් තියෙනවානේ. අපි යන්න. wow හිතාගන්න බැරි තරම් ලස්සන ගේකට තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. මං කියවනේ මේ නිවස සම්පූර්ණයෙන්ම ෆර්නිෂ් කරලා තියෙන්නේ, ලස්සනට ඉන්ටීරියර් ඩිසයින් කරලා තියෙන්නේ. හැම දෙයක්ම හොඳට හිතලා මතලා තමයි මේ ගෙදර ලස්සනට හදලා තියෙන්නේ. හරි. එහෙනම් අපි මෙන්න මේ ඒරියා එක ගැනම කතා කරමු. මේ තමයි නිවසේ මේන් ලිවින් ඒරියා එක. ඉතින් ඔයගලන්ට පේනවා හරිම එලිගන්ට් ලුක් එකක් තියෙන සෝෆා එකකින් තමයි ඔයගලන්ට ලිවින් ඒරියා එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් නිවස සම්පූර්ණයෙන්ම සුදු පැහැයෙන් තමයි පේන්ට් වෙලා තියෙන්නේ. අපි ෆ්ලෝ එක ගැන කතා කරොත් සම්පූර්ණයෙන්ම දැවයෙන් තමයි මේ ෆ්ලෝ එක තියෙන්නේ. ඉතින් කුඹුක් දැවයෙන් තමයි මෙන්න මේ පොළව මේ විදිහට ෆිනිෂ් වෙලා තියෙන්නේ. මෙන්න මෙතන ගැනත් කතා කරන්න ඕනේ. ඔයගලන්ට පේනවා හොඳ හයිට් එකක් මෙතන තියෙනවා. ඔව් ට්‍රිපල් හයිට් ස්පේස් එකක් ඔයගලන්ට මෙතන තියෙනවා. ඒ වගේම ලස්සන ෂැන්ඩලියර් එකකින් තමයි මෙතන හැඩ වැඩ වෙලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන බලන්නකෝ. ඉස්සර ගෙවල් වල පාවිච්චි කරපු ග්‍රැමෆෝන් එකක් ඔන්න දැන් මේ ගෙදරත් ලස්සනට තියලා තියෙනවා. ඉතින් මං කියවනේ වෙනස්ම විදිහකට ලස්සනට ඉන්ටීරියර් කරපු ගයක් තමයි අද අපි පෙන්නන්නේ. හරි. ඉතින් අපි ඉන්නේ මේ ලිවින් ඒරියා එකෙන් මෙන්න මේ පැත්තට අපිට ස්ටෙප්ස් තියෙනවා 4ක්. මේ ස්ටෙප්ස් ටික නැග්ගට පස්සේ අපිට තවත් මෙතන පුංචි ලිවින් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම ඔයගලන්ට නිවසේ ආගමික කටයුතු කරන්න තියෙන බුදු පිළිම තැන්පත් කරලා තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් ඊට එහා පැත්තේ මේ වගේ ලස්සන කෝන සෝෆා එකක් දාලා තියෙනවා. කර්වි ෂේප් එකකට තමයි ඒක තියෙන්නේ. ඒ වගේම නිවසේ ඉඩකඩ තවත් විශාල කරලා පෙන්නන්න මේ වගේ ලස්සන මිරර් එකක් දාලා තමයි මෙතන ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයගලන්ට පේනවද ලස්සන මේ වගේ පුංචි ඕර්නමන්ට්ස් තියන්න ඔයගලන්ට මේ වගේ පොඩි ෂෙල්ෆ් එකකුත් මෙතන තියෙනවා. ඉතින්
මේ පැත්තට තියෙන මේ ස්ටෙප්ස් ටික නැග්ගට පස්සේ තමයි අපි ගෙදර මේ ඩයිනින් ඒරියා එකට එන්නේ. ඉතින් බලන්නකෝ ඩයිනින් ඒරියා එකේ තියෙන ලස්සන හරිම එලිගන්ට් මේ වගේ ලොකු පුටු 8ක් තියෙන මේ වගේ ලොකු ඩයිනින් ටේබල් එකක් තියෙනවා. හරිම කම්ෆර්ටබල් ලුක් එකක් මෙතන තියෙන්නේ. ඒ වගේම මේ ලයිටින් එක ගැනත් අපිට කතා කරන්න වෙනවා නේද? මෙන්න මේ වෝල් එක හරිම සුවිශේෂයි. ඔයගලන්ට පේනවද? සම්පූර්ණයෙන්ම මේ වුඩන් ෆිනිෂ් එකක් වගේ තියෙන එකක් තියෙනවා. ඒ වගේ මෙන්න මෙතන ඕපන් කරාම තමයි අපිට ට්‍රිප් ස්විච් එක තියෙන්නේ. ඊට අමතරව ඔයගලන්ට මේ විදිහට ලස්සන වෝල් එකක් තමයි තියෙන්නේ. ඉතින් මම මුලින්ම කිව්වා වගේ මේ නිවස ලස්සනට මේ විදිහට කන්ස්ට්‍රක්ට් කරලා තියෙන්නේ MN Homes ආයතනයේ විදිහට. ඉතින් ඔයාලට පුළුවන් ප්ලෑන් එක අඳින තැන ඉඳන්ම ඔයගලන්ට හැම දෙයක්ම කරගන්න. ඉතින් ඔයගලගේ හිතේ තියෙන සිහින නිවහන ලස්සනට හදාගන්න ඔයාලත් කැමති නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන කන්ටැක්ට් නම්බර් එක හරහා MN Homes ආයතනය සම්බන්ධ කරගන්න. හරි. එහෙනම් අපි මේ පැත්තේ තියෙන පෑන්ට්‍රි එක බලන්න යන්න. ඉතින් ඩයිනින් ටේබල් එකත් එක්කම මෙන්න මෙතන ඔයගලන්ට තියෙනවා පොන්චි කන්සෝල් යුනිට් එකක්. ඉතින් ලස්සන පාටකින් තමයි මේ කන්සෝල් යුනිට් එක නිමා වෙලා තියෙන්නේ. විශේෂත්වය ඔයගලන්ට මේකේ කෙලින්ම මේ විදිහට සින්ක් එකක් සහ ටැප් එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ ලස්සන මිරර් එකක් ප්ලේස් වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පෑන්ට්‍රි එකට යන්නේ නැතුවම මෙන්න මෙතන ඉඳන් ඔයගලන්ට අත හොදගන්න මේ දේවල් කරගන්න පුළුවන්. හරි. එහෙනම් මේක තමයි ගෙදර මේන් පෑන්ට්‍රි එක. ඉතින් අපි වෙනදාට දකින කලර්ස් වලට වඩා ටිකක් වෙනස් කලර් එකක්. ග්‍රීන් කලර් එකෙන් තමයි මේ ලස්සන පෑන්ට්‍රි එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඔයගලන්ට මේ වගේ ග්‍රැනයිට් ටොප් එකක් තියෙනවා. සිගර් බ්‍රෑන්ඩ් එකෙන් මේ වගේ ඔයගලන්ට එක්සෝස්ට් එකක් සහ සිංගර් එකෙන්ම 4 බර්නර් කුකර් එකක් තියෙනවා. මෙතන තමයි සිංක් එක තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේකේ වෝල් ටයිල් එක ඩිසයින් වෙලා තියෙන්නේ. එහෙමනම් අපි දැන් පල්ලෙහා තට්ටුවේ කාමර තමයි බලන්න තියෙන්නේ. ඉතින් මේ නිවසේ කාමර සම්පූර්ණයෙන්ම 5ක් තියෙනවා. අපි ඉන්න මේ පල්ලෙහා තට්ටුවේ බෙඩ්රූම්ස් 2ක් තියෙනවා. මේක තමයි නිවසේ විසිටර්ස් බෙඩ්රූම් එක. ඉතින් කාමරේ දැක්කම විසිටර් කෙනෙක් විදිහට මේක දැට එන්න හිතුණා නේද? මං කියවනේ හරිම ලස්සනට මේකත් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම කොළ පාට තීම් එකෙන් තමයි මේ කාමරේ නම් ඩිසයින් වෙලා තියෙන්නේ. ඕගලන්ට මේ විදිහට මෙතන බෙඩ් එක තියෙනවා. ඊට අමතරව ඕගලන්ට මෙතන ඩ්‍රෙසින් ඒරියා එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඕගලන්ට මේ වගේ මිරර් එකක් තියෙනවා. සහ ඕගලන්ට මෙතන යූස් කරන්න මේ වගේ කබඩ්ස් කිහිපයක් තියෙනවා. ඉතින් වාඩි වෙලා ඉන්න මෙන්න මේ වගේ චෙයර්ස් දෙකකුත් තියෙනවා. එහා පැත්තෙන් ඕගලන්ට පූල් එක පැත්තට තමයි ඇක්සස් තියෙන්නේ. විසිටර්ස් රූම් එකත් එක්කම මේ පැත්තෙන් තමයි අපිට මේ වොෂ්රූම් එක තියෙන්නේ. ඉතින් වෙනද දකින වොෂ්රූම් වලට වඩා මේ වොෂ්රූම් එකේ වෙනස තමයි මෙන්න මේ මිරර්ස්. සම්පූර්ණයෙන්ම දැවයෙන් තමයි මෙන්න මේ මිරර් ෆ්‍රේම්ස් නිමා වෙලා තියෙන්නේ. ඉතින් මේ වොෂ්රූම් එකේ කලර් එක ටිකක් කොළ පාටට තමයි බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. ඔයගලන්ට මේ පැත්තෙන් ෂවර් කැබිනට් එක, හොට් වෝටර් එක සහ ඔයගලන්ට මෙතන තමයි වැනිටි යුනිට් එකක් තියෙන්නේ. හරි. මෙතනත් තව කාමරයක් තියෙනවා. ඉතින් ඒ කාමරේ නම් මේ වෙනකොට තව බඩු කිහිපයක් තියෙනවා. මේ වෙනකොට මේ කාමරේ සොයින් රූම් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. තව විශේෂ දෙයක් පෙන්වන්නද? හිතන්නකෝ මේ පඩි පෙළ යට ඉඩ පාවිච්චි කරලා තියෙන්නේ මොනකටද කියලා. මෙන්න මෙතන ස්ටෝරේජ් ඒරියා එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මෙන්න මෙතන ඇතුළ බැලුවොත් නම් ඔයගලන්ට තහස හිතේ. මේ ගෙදර ඉන්න චූටි බබාට ප්ලේ ඒරියා එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් පේනද එයාගේ සෙල්ලම් බඩු ලස්සනට ඕගනයිස් කරලා එයාට මෙතන වාඩි වෙන්න චෙයර් එකක් දාලා හරිම ලස්සනට ඇරේන්ජ් කරපු චූටි ඒරියා එකක් තමයි එතන තියෙන්නේ. එහෙමනම් අපි දැන් උඩ තට්ටුවට යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම කුඹුක් දැවෙන් තමයි මෙන්න මේ ස්ටෙප්ස් නිමා වෙලා තියෙන්නේ. හොඳ පළලක් ඇතුව තමයි මේ ස්ටෙප්ස් ඩිසයින් කරලා තියෙන්නේ. අපි එන උඩ තට්ටුවට ගිහිල්ලා ඉතුරු ලස්සනත් බලමු. හරි. එහෙනම් මේ ලස්සන ගෙදර ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි මම දැන් ඉන්නේ. ඉතින් අපි මෙන්න මේ පැත්තට ආවහම ඔයගලන්ට පේනවා සම්පූර්ණයෙන්ම සුදු පැහැයෙන්, කළු පැහැයෙන් සහ ග්‍රේ කලර් එකෙන් අලු පැහැයෙන් තමයි මෙතන ලස්සන නිමා වෙලා තියෙන්නේ. ඉතින් මෙතන අපිට ලස්සන ෆොටෝස් තියෙන වෝල් එකක් තියෙනවා. ඒත් එක්කම හරි එලිගන්ට් ලුක් එකක් තියෙන සිම්පල් තීම් එකකින් මෙන්න මේ වගේ අලු පාටින් ඔයගලන්ට සෝෆා එකක් ඩිසයින් කරලා තියෙනවා. මෙන්න මේ පැත්තේ
මං ඔයගලන්ට වීඩියෝ පටන් ගත්තම කිව්වේ ෆිට් ග්ලාස් එකක් තියෙනවා කියලා. ඉතින් උඩ තට්ටුවට එනකම් ඔයගලන්ට ඒ ෆිට් ග්ලාස් එක සහ ෂැන්ඩලියර් එක මෙතන ඉඳන් ලස්සනට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ නිවසේ ටීවී ලොබි එකේනේ. මෙතන තමයි ඔයගලන්ට මේ විදිහට ටීවී එක වෝල් එකට ෆික්ස් කරලා තියෙන්නේ. ඒ වගේම අපි අර පල්ලෙහ තට්ටුවේ දැක්කා වගේ ලස්සන ඩිසයිනර් වෝල් එකක් මෙතන තියෙනවා. ඉතින් මේන් ට්‍රිප් ස්විච් එක එහෙම නැත්නම් ස්විච් බෝඩ් එක ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ පැත්තේ තමයි ඔයගලන්ට කොෆි එකක් හදා ගන්නවා නම් ඒ අදාළ දේවල් හැම දෙයක්ම තියෙනවා. හරි. පල්ලෙහ තට්ටුවේ කාමර දෙකක් දැක්කා. දැන් මම එක්කයි යන්නේ. හරිම කියුට් කාමරයකට. මේ කාමරයට ආවම මට ඇත්තටම හරිම ආස හිතෙනවා නේ හරිම ආදරේ හිතෙනවා. මේ ගෙදර චූටි පැංචිට තමයි මේ ලස්සන රෝස පාට කාමරේ තියෙන්නේ. ඉතින් මේ කාමරයට ආවම මට අපේ චූටි බබා කියාරවත් මතක් වුණා. ලස්සන මේ වගේ බෙඩ් එකක් තියෙනවා. ඒ වගේම මේ විදිහට රෝස පාටින් තමයි යට කර්ටන් සහ ගෙදර මේ වෝල්ස් පේන්ට් කරලා තියෙන්නේ. මේ පැත්තේ එයාට චූටි ඒරියා එකක් තියෙනවා. ඉතින් ස්ටඩි ටේබල් එකක් විදිහට එයාගේ ටොයිස් මේ විදිහට ප්ලේස් කරගන්න, එයාගේ ඇඳුම් දාගන්න කබඩ් එකක් මේ විදිහට තියෙනවා. ඉතින් මෙතනින් එහාට පුංචි බල්කනි එකකුත් තියෙනවා. ලස්සන චෙයා එකක්. වෙනස්ම ඩිසයින් එක ලස්සන චෙයා එකකුත් තියෙනවා. මෙතන ස්ලයිඩින් ඩෝ එකක් තියෙනවා. මේ ස්ලයිඩින් ඩෝ එක ඕපන් කරාම එහා පැත්තේ තියෙන ඇටච් වොෂ්රූම් එකට යන්න පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන්ම අලු පැහැයෙන් තමයි ටයිටේනියම් ලුක් එකක් තියෙන විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ අපි කලින් දැක්කා වගේ විශේෂත්වය මෙන්න මේ මිරර්ස් වල තියෙන මේ ෆ්‍රේම් එක සම්පූර්ණයෙන්ම දැවෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. ෂවර් කියුබිකල් එකක් හොට් වෝටර් මේ පැත්තෙන් තියෙනවා. ඒ වගේම ඔයගලන්ට වැනිටි යුනිට් එකක් මෙතනින් තියෙනවා. ඉතින් මේ වොෂ්රූම් එකේ ඔයගලන්ට ඇක්සස් දෙකක් තියෙනවා. අපි කිඩ්ස් රූම් එකේ ඉඳන් ආපු ඇක්සස් එක සහ ඔයගලන්ට මේක කොමන් වොෂ්රූම් එකක් විදිහට යූස් කරන්න ඕන නම් මේ පැත්තෙනුත් මේක යූස් කරන්න පුළුවන්. ඉතින් එහා පැත්තේ තමයි බබාගේ බෙඩ්රූම් එක තියෙන්නේ. ඉතින් බබාගේ බෙඩ්රූම් එකත් එක්කම මේ පැත්තේ තියෙන්නේ ඔෆිස් රූම් එක. ඉතින් ඔයගලන්ට මේ විදිහට තමයි ඔෆිස් රූම් එක ලස්සනට ඩිසයින් වෙලා තියෙන්නේ. ෂෙල්ෆ් කීපයක් තියෙනවා ලස්සනට ඔයගලන්ට පොත් අවෝඩ්ස් ඒ දේවල් තියාගන්න, ලැප්ටොප් එක චෙයා එක තියාගන්න පුළුවන්. ඒ වගේම නිදහසේ ඉන්න ඔයගලන්ට මෙන්න මේ කවුච් එක යූස් කරන්නත් පුළුවන්. ඉතින් මේ වොෂ්රූම් එකත් හරිම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඔයගලන්ට මේ විදිහට තමයි ඔයගලන්ගේ ෂවර් අයිටම්ස් තියාගන්න ප්ලේස් කරන්න තියෙන්නේ. ඒත් එක්කම මම මුලින්ම පෙන්වනවා වගේ ඔයගලන්ට ලස්සනට ඩිසයින් වෙච්ච මේ වගේ මිරර් කවර් එකක් තියෙනවා. ඔයගලන්ට වැනිටි යුනිට් එක සහ මේ විදිහට තමයි මෙතන ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් මේ මාස්ටර් බෙඩ්රූම් එකේ මෙන්න මේ පැත්තෙන් අපිට තියෙනවා බැල්කනි ස්පේස් එකක්. මේ වගේ ස්ලයිඩින් වින්ඩෝස් තමයි අපිට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙතනට ආවහම මෙන්න මේ පැත්තෙන් පේනවා බෝල්ගොඩ ලේක් එක. ඒ විතරක් නෙවෙයි. මෙතනට ආවහම අපිට ගෙදර ෆ්‍රන්ට් වීව් එක බලා ගන්න පුළුවන්. වසර 18කට අධික කාලයක් තිස්සේ මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ නම දිනාගත් ආයතනයක් තමයි MN Homes කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔයාලටත් මම මුලින්ම කිව්වා වගේ ප්ලෑන් එක අඳින තැන ඉඳන්ම ඉන්ටීරියර් ඩිසයින් කරන තැන දක්වාම ඔයාලට පුළුවන් MN Homes ආයතනයේ සේවාව ලබා ගන්න. විශේෂත්වය තමයි ඔයාලට මේ හදාගන්න නිවසක් වෙනුවෙන් වසර 25ක ස්ට්‍රක්චරල් වොරන්ටි එකක් MN Homes ආයතනයේ විදිහින් ලබා දෙනවා. ඉතින් ඔයාලගේ සිහින නිවහන හදාගන්න හොඳම තැනක් හොයන කෙනෙක් නම් ඔයාලටත් පුළුවන් පල්ලෙහා තියෙන contact number එක හරහා MN Homes ආයතනය සම්බන්ධ කරගන්න. හරි. අපිට දැන් තියෙන්නේ උඩම තට්ටුවට යන්න. ඒ කියන්නේ රූෆ් টොප් එකට යන්න. ඉතින් අපි එමන එතනටත් ගිහිල්ලා ඉතුරු ලස්සන බලමු. යා. එහෙමනම් නිවසේ එන්ටර්ටේන්මන්ට් ඒරියා එකට තමයි මම දැන් ඉන්නේ. ඉතින් මම අර මුලින්ම ඔයගලන්ට පෙන්නපු ෆිට් ග්ලාස් එක සහ ෂැන්ඩලියර් එක ඔයගලන්ට මෙතන ඉඳන් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න
මෙතන තමයි ඔයගලන්ගේ බාඑරියා එක තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ විදිහට තමයි ඔයගලන්ගේ බොටල් ස්පේස් කරගන්න මේ විදිහට ලස්සන කබඩ් එකක්, මෙතන මේ වගේ මිරර් එකක්, සින්ක් එකක්. ඒ විතරක් නෙමෙයි. මේ පැත්තේ ඔයගලන්ට මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා, මයික්‍රෝවේව් එකක් තියෙනවා, මේ වගේ බාර් ටප් එකක් තියෙනවා. ඉතින් චෙයර්ස් කිහිපයක් දාලා තමයි මෙතන හැදවලා තියෙන්නේ. ඔයගලන්ට මෙතනත් මේ වගේ ලස්සන චෙයර්ස් දෙකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි පාටි එකක් තියෙන වෙලාවට වොෂ්රූම් යන්න ඔයගොල්ලෝ ආයෙමත් පල්ලෙහා තට්ටුවට යන්න ඕනේ නැහැ. මෙන්න මෙතන තියෙනවා ඔයගලන්ට හොඳ ඉඩකඩක් එක්කම බාත්රූම් එකක්. ඉතින් බාත් ටබ් එකක් එක්කම තමයි මේ බාත්රූම් එක ලස්සනට ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් එන්ටර්ටේන්මන්ට් ඒරියා විතරක් නෙමෙයි මෙන්න මේ පැත්තේ තමයි අපිට ජිම් එක විදිහට යූස් කරන්න තියෙන ස්පේස් එක තියෙන්නේ. ඉතින් මේ කාමරේ මේ වෙනකොට නම් එක ඉක්විප් කරලා නැහැ හරියට. ඉතින් අපිට එතන ලස්සන ජිම් එක විදිහට ඩිසයින් කරගන්න හැකියාව තියෙනවා. රූෆ් ටොප් එකේ මෙන්න මේ පැත්තට තමයි මම ආසන. මං කිව්වේ ලස්සනට බෝල්ගොඩ ලේක් එක පේනවා කියලා. බෝල්ගොඩ ලේක් එක පේන විදිහට තමයි මෙන්න මෙතන මේ විදිහට ලස්සනට ෆේස් කරලා තියෙන්නේ. ඉතින් මම මේ ඉන්නවා වගේ හවස් වරුවට මෙතන ඉඳන් ඈත බලාගෙන නිදහසේ ඉන්න මෙන්න මෙතන හරිම අයිඩිය. ඉතින් මම දිගටම කිව්වා වගේ ඔයාලත් කැමති නම් මෙන්න මේ වගේ ලස්සන ගෙදරක මේ වගේ සිහින නිවහනක ඔයාලත් අයිතිකාරයෙක් වෙන්න ඔයාලටත් පුළුවන් මම දිගටම පල්ලෙහා දාලා තියෙන contact number එක හරහා MN Homes ආයතනය සම්බන්ධ කරගන්න. ඉතින් මෙතනත් අපිට තව ඒරියා එකක් තියෙනවා. එතන තමයි ඔයගලන්ට water tanks and solar panels fix කරලා තියෙන්නේ. හරි. එහෙනම් ගෙදර සම්පූර්ණ විස්තර පෙන්වුවානේ. අපි පල්ලෙහාට ගිහිල්ලා තවත් විස්තර ටික කතා කරමු. යා. හරි. එහෙනම් මේ වෙනකොට මේ ලස්සන ගෙදර විස්තර ටික ඔයාලට සම්පූර්ණයෙන් පෙන්වලා ඉවරයිනේ. ඉතින් මෙච්චරලා මමනේ ඔයාලත් එක්ක කතා කරේ. එහෙමනම් දැන් මම පුංචි විශේෂයක් කරනවා. ඒ තමයි මේ ලස්සන ගෙදර හදපු MN Homes ආයතනයේ ඩිරෙක්ටර් මිස් හිරුනි උත්පලත් එක්ක තමයි අපි දැන් කතා කරන්නේ. කොහොමද මිස් හිරුනි? ඉතින් මිස් හිරුනිගෙන් අපි අහලා බලමු MN Homes ආයතනයේ මේ නිවස හදන්න කොයි වගේ කාර්යභාරයක් දිටු කළේ? ඇත්තට මුලින්ම කිව්වත් අපේ රයන්ට් අපිත් එක්ක කාලයක් තිස්සේ ගනුදෙනු කරන අපේ කම්පැනියත් එක්ක එකතුලා ඉන්න මහත්මයෙක්. එතුමා කාර්යබහුල ව්‍යාපාරිකයෙක්. ඒ අතරේ එතුමාගේ සිහින නිවාසය ඉදි කරගන්න අපේ කම්පැනිය තමයි එතුමා මුලින්ම තෝරගත්තේ. ඉතින් අපි මුලින්ම කරේ එතුමාගේ අවශ්‍යතාවය මොකක්ද කියලා අඳුනගෙන අපි මේ සයිට් එකට විසිට් කරලා එතුමාගේ අවශ්‍යතාවය පරිදි කතා බහ කරලා තමයි අපි මේ සිහින නිවාසය ගොඩනැගුවේ. ඉතින් හන්සිත් එක්ක ඕගොල්ලෝ දැන් මේ ගෙදර වැඩි විස්තර නැරඹුවා. ඒක මට කියන්න තියෙන්නේ අපි මේ සම්පූර්ණ මේ ගෙදර විශේෂත්වය තමයි මේක ටිම්බර් නිමාවට මුල් තැන දීලා තමයි අපි මේ නිවස ඉදි කරලා තියෙන්නේ. ඉතින් හිරුනේ මේ ලස්සන ටිම්බර් ෆිනිෂ් එක විතරක් නෙමෙයි. අපි දැක්කේ නිවස පුරාම අපිට මේ ස්ටෙප් බයි ස්ටෙප් යන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ පඩි කිහිපයක් නගලා තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ නිවසේ පිහිටි පොළොවද මේ විදිහට යූස් කරලා තියෙන්නේ? ඔව් මුලින්ම අපි මේ පිහිටි පොළොව තමයි ප්‍රයෝජනෙට ගත්තේ. මොකද වියදම අඩු කරගන්නත් එක්කම වගේම මේ තියෙන ලස්සනට කන්ස්ට්‍රක්ෂන් එක යන්නත් එක්ක තමයි මොකද ස්ටෙප් කියන්නේ ක්ලයන්ට් ගෙත් තිබුණ අවශ්‍යතාවය මේ විදිහට ලෙවල්ස් වලට නිවස නිර්මාණය කරගන්න ඒ හින්දා තමයි අපි මේ විදිහට කරේ. ඒ වගේම මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. මෙතන පර්චේස් 9 මාරයිනේ තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් දකින්නේ නැහැ මේ වගේ ඉඩකඩක පූල් එකක් තියෙනවා. ඒ වගේම වර්ගඩි 4600 ක් තියෙනවා. ඉතින් හරි හොඳට මේ ගෙදර ඉඩකඩ යූස් කරලා තියෙනවා. කොහොමද එහෙම කරේ? ඇත්තටම කිව්වොත් මේ නිවස අපි ගන්නේ ලක්සරි නිවහනක් විදියට. ඒතකොට ලක්සරි නිවහනක පූල් එකක් තිබ්බේ නැත්නම් ඒකත් එක මට බඩුවක් නේ. ඒ වගේම ක්ලයන්ට්ගේ අවශ්‍යතාවය පරිදි අපි කොහොම හරි ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එක දෙන්න තමයි අපිට ඕනේ. ඒ නිසා අපි පොඩි වුණත් ඉඩ ප්‍රමාණය උපරිම ප්‍රයෝජනට අරගෙන පූල් එකත් අපි ඩිසයින් කරලා තියෙනවා. අවශ්‍ය හැම දෙයක්ම මෙතන තියෙනවා නේද? අනිවාර්යයෙන්. එහෙමනම් හිරුනි අපේ මේ වීඩියෝ බලන අපේ කස්ටමර්ස්ලාට මේ වගේ නිවසක් හදාගන්න කැමති නම් එයාලා මොනවද කරන්න ඕනේ? ඇත්තටම අපේ කම්පැනි අවුරුදු 18ක පළපුරුද්දක් තියෙන කම්පැනියක්. ඒ වගේම අපි ඕගොල්ලෝ අපිත් එක්ක ඔබගේ සීන නිවාසය ඉදි කර ගන්නවා නම් අපි ඔයගලන්ට අවුරුදු 25ක ස්ට්‍රක්චරල් වොරන්ටි එකක් දෙනවා. ඉතින් ඒ වගේම ඉතින් මම ආරාධනා කරනවා ඔයගලන්ට ඔයගලගේ සීන නිවාසය ඉදි කර ගැනීමට අපිත් එක්ක එකතු වෙන්න කියලා. හරි. ඔන්න ඔයාලත් කැමති නම් මේ වගේ ලස්සන ගයක් හදාගන්න ඔයාලටත් පුළුවන් පල්ලෙහා තියෙන contact number එක හරහා MN Homes ආයතනය සම්බන්ධ කරගන්න. ඉතින් plan එක අඳින තැන ඉඳන්ම මේ වගේ ලස්සන ගයක් සම්පූර්ණයෙන්ම නිමා කරගන්න ඔන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නාවල තියෙන එයාලගේ office එකට ගිහිල්ලත් මේ කට්ටියව හම්බෙන්න. ඉතින්
වැඩි විස්තර පල්ලෙහා තියෙන contact numbers හරහා ලබා ගන්නත් ඔයාලට හැකියාව තියෙනවා.